good morning ළමයෝ. ඔන්න මං මේ උදේ පාන්දරම දුවගෙන ආවා. මොකද මං දන්නවා ඔයා මං එනකන් මග බලන් ඉන්නේ කියලා. ඉතින් ඒ හින්දාම අදත් ලස්සන කතාවක් අරගෙනම තමා මං ආවේ. කතාව අහන්න කලින් අපේ Star TV YouTube නාලිකාවත් Star FM YouTube නාලිකාවත් subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page දෙකත් follow කරලම තියාගන්න. ඉතින් අපි යන් කතාවට. අද මම ඔයාලට කියන්න යන්නේ ටොපික් එකක් ගැන නම් නෙවෙයි. අද මම ඔයාලට කතාවක් කියනවා. ඒ කතාව අහලම ටොපික් එකක් දාන වැඩේ මම ඔයාලට බාර කරනවා. ඉතින් අපි යමු කතාවට. නියඟෙන් පීඩා විඳින ගමක එක උත්සාහවන්ත ගොවියෙක් හිටියා. මේ ගොවියා දිවාරෑ නොබලා මහන්සි වෙලා ලිඳක් හැරුවා. මේ ගොවියා දිගටම මේ ලිඳ හැරුවත් එයාට හම්බුනේ පස් සහ ගල් විතරයි. ඉතින් ඒ හින්දාම මේ ගොවියා ලිඳ හාරන එක නතර කරලා එයාගේ ආයුධෙත් එතනම දාලා යන්න ගියා. ඊට ටික දවසකට පස්සේ මේ ලිඳ ළඟින් යන වෙනත් කෙනෙක් මේ ලිඳ බාගෙට හාරපු ලිඳ දැකලා මාත් මේක හාරලා උත්සාහ කරලා බලනවා කියලා හිතලා මේ ලිඳ හාරන්න පටන් ගත්තා. දෙපාරක් විතර පොළව හාරනකොට මේ ලිඳෙන් වතුර එන්න පටන් ගත්තා. ඉතින් පළවෙනියටම ලිඳ හාරපු ගොවියට ජයග්‍රහණයට තිබ්බේ තව අඩි කීපයයි. ඒත් එයාගේ උත්සාහයෙන් ප්‍රයෝජනය ගත්තේ වෙන කෙනෙක්. ඔයාටත් මේ ඔයාගේ ජීවිතේ එකපාරක් හරි වෙලා ඇති. ඔයාගත් උත්සාහයක් මග නතර කරලා දාලා ගියාට පස්සේ ඒ උත්සාහයෙන් වෙන කෙනෙක් ප්‍රයෝජනය අරගෙන ඇති. ඔයාට වගේම මේ ජීවිතේ බොහෝ මිනිසුන්ට වරදින්නේ අසාර්ථක වෙන්නේ තමන් දෙයක් කරලා අත්හැර දමන විට. එයා ජයග්‍රහණයට කොතරම් සමීපව සිටියාදයි නොදැන සිටීමෙන්. ඉතින් ඔයාලත් අත්හරින්නේ නැතුව ඉන්න. ඔයාගේ වාරය ඊටම ළඟයි. මං අද ගෙනාපු කතාවෙන් ඔයාලගේ ජීවිතේට දෙයක් ගත්ත කියලා මං හිතනවා. ජීවිතයට ගත්තු ඒ දේ ඔයාලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ කතාවට දාන ටොපික් එකකුත් කමෙන්ට් කරගෙන යන්න. ගිහින් එන්න සුබ දවසක්. මං දිලිනි උපේක්ෂා.